අයිබෝවන් ඔන්න අද මං කිව්වා වගේ PCOS එක ගර්භණී වෙන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. පොඩ දෙනෙක් හිතන් ඉන්නේ PCOS එක ගර්භණී වෙන්න බෑ කියලා. නමුත් PCOS කියන්නේ හෝමෝන ඉම්බැලන්ස් වීමක්. ඒකෙදි මොනවද වෙන්නේ? ඒකෙදි පීරියඩ් ඉරෙගියුලර් වෙනවා, ප්‍රෙග්නන්සි එක ඩිලේ වෙනවා, ovulation එක හරියට ගන්න කරන්න බැරි වෙනවා. ඉතින් මේක ප්‍රෙග්නන්සි එක ඩිලේ වීමක් නෙස ප්‍රෙග්නන්සි එකක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. PCOS තියෙන ovulation එනවා. නමුත් හරියට ට්‍රැක් කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ ovulation එනවා කියන්නේ ඩිම්බයක් මුදා හරිනවා කියන එකනේ. එතකොට ඕගොල්ලන්ට ඒක හරියටම මොන දවසේද කියලා හරියටම ට්‍රැක් කරගන්න බෑ මේ පීරියඩ් ඩිලේ වීම නිසා. එතකොට PCOS ගැන සරලව කිව්වොත් ඔබේ ශරීරයේ හෝමෝන ඉම්බැලන්ස් වීමක් තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ ගර්භණී වෙන්න නම්? අපි ශරීරයට පොඩි උදව්වක් දෙන්න ඕනේ මෙන්න මේ தත්ත්වයේ තියෙනවා නම් ඉක්මනින් ප්‍රෙග්නන්සි එකක් කරා යන්න නම්. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට ඩයට් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එක්සර්සයිස් රූටින් එකක් තියෙන්න ඕනේ. සීනි සහ කාබ්ස් අඩු ආහාර වේලක් තමයි ගන්න ඕනේ. ඒ වගේම ඔබේ ආහාර වේලේට ප්‍රෝටීන් එළවලු වගේම හෙල්ති ෆැට් ඇඩ් කරගන්න ඕනේ. හෙල්ති ෆැට් කියන්නේ ඔලිව් ඔයිල් එහෙම නැත්නම් ඇවෝකාඩෝ වල තියෙන ෆැට් එක තමයි ඔයගලගේ ශරීරයට ඇතුල් කරගන්න ඕනේ. අනවශ්‍ය මේදය අයින් කරන්න ඕනේ. හැබැයි මේ ගැන හිතලා ඔයා තවත් ස්ට්‍රෙස් වුණොත් PCOS තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රෙස් ශරීරයට හොඳම නැහැ. PCOS තත්ත්වයත් එක්ක ගර්භණී වෙච්ච කාන්තාවන් ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා ඔයගලන්ට ශරීරයට පොඩි උදව්වක් ලබා දීම තමයි කරන්න තියෙන්නේ. මාස 6ක් තිස්සේ PCOS එක්ක ගර්භණී වෙන්න උත්සාහ කරලා මේ මාස 6ක් try කරලා තාම ප්‍රතිඵලයක් නැත්තම් පමණක් වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න. PCOS කියන්නේ ඔබ වඳයි කියලාවත් ඔබට දරුවන් ලැබිය නොහැකි කියලාවත් නෙමෙයි. ඒකෙන් ඇඟ වෙන්නේ එයාට ශරීරයට තනියම කරගන්න බෑ. ඔයාගේ පැත්තෙනුත් පොඩි සපෝට් එකක් දෙන්න කියලා තමයි. ඉතින් මට කියන්න තියෙන්නේ දරුවෙක් අපේක්ෂා කරන අම්මලට කවදාවත් හෝප් එක නැති කරගන්න එපා. මේ වගේ ප්‍රශ්න වලදී ඕනේ තරම් ක්‍රම තියෙනවා ඔබේ සිහිනේ සැබෑ කරගන්න. එහෙනම් PCOS ගැන මොනවද ඔයගලන්ට ඩයට් ප්ලෑන්ස් එහෙම නැත්නම් එක්සර්සයිස් මොන වගේද කියලා දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්. ආයිබෝවන්.